ග්‍රීක පුරාවෘත්තවල එන මෙඩූසා කිව්වම ඔයගොල්ලන්ට මතක් වෙන්නේ ඔළුවේ සර්පයෝ ඉන්න. ඇස් දිහා බැලුවම මිනිස්සු ගල් වෙන භයානක රාක්ෂයක් නේද? නමුත් මම අද කිව්වොත් මෙඩූසාගේ ජීවිත කතාව ගොඩක් දුක හිතෙන එකක් කියලා. ඔයගොල්ලෝ ඒක පිළිගන්නවද? මෙඩූසා කියන්නේ උපතින්ම රාක්ෂයක් නන් නෙමෙයි. ඒක තමයි කවුරුවත් ඔයගොල්ලන්ට නොකියන කතාව. අපි මෙඩූසාගේ කතාව මුලින් ඉඳලාම පටන් ගමු. මෙඩූසා කියන්නේ ෆෝසිස්සා කියුටෝ කියන ගොඩක් පැරණි මුහුදු දේවරු දෙන්නෙක්ට දාව ඉපදුන දියණියන් තුන්දෙනාගෙන් කෙනෙක්. ඒ කියන්නේ ග්‍රීක ඔලිම්පියන් දේවරුන්ටත් කලින්. එහෙම නැත්නම් සියුස් ලෝකයේ පාලනය කරන්නත් කලින් ඉඳන් මේ කියන මෙඩූසාගේ දෙමව්පියන් මුහුදේ දෙවිවරු වෙලා ඉඳලා තියෙනවා. මේ දෙවිවරු හරිම රුධිරය වගේම භයානකයි. ෆෝසිස් කියන්නේ සැඟවුණු ගැඹුරු මුහුදේ දෙවියන්. ඒ වගේම කීටෝ කියන්නේ මුහුදු රළ යට තියෙන භයානකකමේ සංකේතයයි. මෙඩූසාගේ සහෝදරයන් දෙදෙනාගේ නම් තමයි ස්තේනොස් සහ යුරියාඑල් කියන්නේ. නමුත් ඔවුන් දෙදෙනා මෙඩූසාට වඩා ගොඩක් වෙනස්. ඒ කියන්නේ ඔවුන් දෙන්න ඉපදෙනකොටම අමරණීයයි. එයාලට පියාපත් තිබුණා. ලෝකඩ වලින් හැදුන අත් තිබුණා. ඒ වගේම දැක්ක ගමන් මිනිහෙක්ගේ සිහිය විකල් වෙන විදිහේ භයානක බැල්මකුත් ඒ දෙන්නට තිබුණා. ඒ කියන්නේ උන් දෙදෙනාට ඉපදෙනකොටම රාක්ෂයන්ගේ ස්වරූපයක් සහ ගති ලක්ෂණයි තිබුණේ. නමුත් මෙඩූසාට සම්පූර්ණයෙන් වෙනස්. ඇය සාමාන්‍ය ගෑනු ළමෙක්. ඒ කියන්නේ ඇයට මිනිස් හැඟීම් දැනීම් තිබුණා. ඇයට මිනිසුන්ට වගේ දුක වේදනාව දැනුණා. ඒ වගේම මෙඩූසාගේ සහෝදරයන් දෙන්නා වගේ අමරණීය කෙනෙක් උනේත් නැහැ. ඇය මනුෂ්‍ය කාන්තාවක් විදිහට හුස්ම ගන්න, වයසට ගිහින් මරණයට පත් වෙන කෙනෙක්. මෙඩූසා කියන්නේ ඇයව දැක්ක ඕනෑම කෙනෙක්ව වශී කරගන්න පුළුවන් ඉතාම ලස්සන රුසපුවක් වගේම හිරු එළියේ වඩුනාම දිලිසෙන ඝනකම් කළු පාට දිගු වලසක් තිබුණ මුහුදු වෙලලක් අයිනේ ජීවත් වුණ අහිංසක ගෑනු ළමෙක්. පැරණි මූලාශ්‍රවල කියවෙන විදිහට ඇගේ සුන්දරත්වය කොච්චරද කියනවා නම් ඇතන්සල මුහුදු වෙරළේ ඇය ඇවිදගෙන යද්දී නාවිකයෝ පවා Tamanගේ ගමන මගහැරගෙන ඇය දිහා බලන් හිටියා කියලා තමයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ හිටපු කවියන්ට පවා ඇයව දැක්කම වචන පවා අමතක වෙලා තියෙනවා. මිනිස්සු නැගේ ලස්සන දැකලා පුදුමුණා වගේම දෙවිවරුන්ගේ අවධානයත් ඇයට ලැබුණා. හැබැයි අන්න ඒක තමයි ඇගේ විනාශයටත් හේතු වුනේ. හොඳයි, අද අපි එහෙනම් මිනිසුන් දේවත්වයන් සැලකෙන දුෂ්ටයන්ගේ අසාධාරණට ලක් වුණ මෙඩූසාගේ ඛේදජනක කතාව අහලිමු. මෙඩූසා කියන්නේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වුණ කෙනෙක්. ඇය කුඩා කාලේ ඉඳන්ම Tamanගේ මුළු හදවතින්ම ඇතිනා දෙවගණව අදහන්න පටන් ගත්තා. ඇතිනා දෙවගණ කියන්නේ ප්‍රඥාවට වගේම යුද්ධයටත් අධිපති වුණු දෙවගණයි. මෙඩූසා Tamanගේ මුළු ජීවිතයම මේ දෙවගණ වෙනුවෙන් කැප කරලායි තිබුණේ. ඇය වැඩි වියට පත් වුණාට පස්සේ ආදරය, පවුල, සාමාන්‍ය ජීවිතය මේ හැමදේම අතහැරලා ඇතිනාගේ අති පූජනීය දේවාලයේ පූජකවරියක් වෙන්නයි තීරණය කරනවා. ඒක තමයි දෙවි කෙනෙක් වෙනුවෙන් සාමාන්‍ය මනුෂ්‍ය කාන්තාවට කරන්න පුළුවන් ලොකුම පරිත්‍යාගය. මෙඩූසා හිතුවේ මේ කැපකිරීම නිසා ඇතිනා දෙවගණ ඇයව හැමදාම ආරක්ෂා කරයි කියලා. හැබැයි ඒක ඒ විදිහටම සිද්ධ වුණේ නැහැ. දවසක් පොසයිඩන් කියන බලවත් මුහුදු දෙවියා මේ දේවාලය ඇතුළේදී මෙඩූසාව දකිනවා. පොසයිඩන් කියන්නේ සියුස් දෙවියන්ගේ සහෝදරයා වගේම ඔලිම්පියන් දෙවිවරු 12 දෙනාගෙන් කෙනෙක්. ඒ වගේම හිතා ගන්නවත් බැරි තරම් භයානක බලයක් තිබුණා. අතීතයේ ඉඳන්ම මුහුද පාලනය කරපු Tamanගේ කේන්තියෙන් මුළු පොළොවම හෙල්ලුම් කාපු එක තප්පරයෙන් නැව් පිටින් මුහුදේ ගිල්ලන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම පොසයිඩන් ඇවිල්ලා බෑ කියන වචනේ අහන්න පුරුදුන කෙනෙක් නෙමෙයි. Tamanගේ සහෝදරයා වුණ සියුස් දෙවියන්ගේ දියණිය වූ ඇතීනාගේ දේවාලේ පූජා කරමින් හිටපු මෙඩූසාගේ ලස්සන දැක්ක ගමන් ඔහුට මෙඩූසාව ඕනේ වෙනවා. ඒ නිසා ඔහු ඇතීනාගේ පූජනීය දේවාලේ ඇතුළතදීම දෙවඟනගේ පිළිමය දිහා බලාගෙනම ඒ සීතල ගල් තලාව උඩදී මෙඩූසාට බලහත්කාරකම් කරනවා. පැරණි මූලාශ්‍ර මේ ගැන කිසිම දෙයක් හංගන්නේ නැහැ. ක්‍රිස්තු වර්ෂ 8 දී විතර ඕවිඩ්ගේ ලියවිලි වල පැහැදිලිවම කියනවා පොසයිඩන් ඇයට දේවාලයේ ඇතුළතදීම බලහත්කාරකම් කළා කියලා. මෙඩූසා ගැන කතා කරද්දී මේ ඕවිඩ් කියන්නේ කවුද කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනගෙන ඉන්න එක හොඳයි. මොකද මේ කතාවේ වැඩි කොටසක් ඇත්තට වෙන්නේ ක්‍රිස්තු පූර්ව 43 සිට ක්‍රිස්තු වර්ෂ 17 දක්වා පමණ ජීවත් වූ ඉතිහාසයේ සරලවම ඕවිඩ් කියලා හඳුන්වන
පබ්ලියස් ඔවිඩියස් නාසෝ කියන රෝමානු කවියාගේ ලේඛන වලිනි. ඔහු අතීත ලෝකේ බිහි වුණු දැවැන්තම නිර්මාණයක් වුණ මෙටමොෆෝසිස් කියන කාව්‍ය ලිව්වා. ඒ දීර්ඝ කාව්‍යයට ලෝකේ නිර්මාණය වීමේ ඉඳන් ජුලියස් සීසර්ගේ පාලන සමය දක්වාම මුළු විශ්වයේම ඉතිහාසය මේකට ඇතුළත්. ඒ වගේම එක දිගට යන කතාවක් විදිහට ගෙතු මිත්‍යා කතා සහ ජනප්‍රවාද 250කට වඩා මේකේ තියෙනවා. මේ හැම කතාවක්ම එකට යා කරන එකම දේ තමයි පරිවර්තන හේවත් ස්වරූපය වෙනස් වීම. ඒ කියන්නේ දෙවියෝ සත්තු බවට පත් වෙනවා. මිනිස්සු ගස් බවට පත් වෙනවා. වීරයෝ තලු බවට පත් වෙනවා. හැමදේම වෙනස් වෙනවා. කිසිම දෙයක් තිබුණ විදිහටම ඉතුරු වෙන්නේ නැහැ. මේ දැවැන්ත නිර්මාණය ඇතුලේ සැඟවිලා තියෙන්නේ මෙඩූසාගේ කතාවයි. හොඳයි, අපි ආයෙමත් මෙඩූසාගේ කතාවට එමු. ඕවිඩ්ගේ ලේඛනවල සඳහන් වෙන විදිහට පොසයිඩන් මෙඩූසාට බලහත්කාරකම් කරද්දී එතන කිසිම ආදරයක් හෝ කැමැත්තක් තිබුණේ නැහැ. එතන හිටියේ Taman දැක්ක ලස්සනම දේ Tamanට අයිති වෙන්න ඕනි කියලා හිතපු අහංකාර දෙවි කෙනෙක් විතරයි. ඒ අපරාධය ඉවරුණාට පස්සේ පොසයිඩන් කිසිම ගාණක් නැතුව එතනින් යන්න ගිහින් තියෙනවා. මොකද බලවන්තයන් හැමදාමත් එහෙමනේ. කිසිම හිතක් පපුවක් නැතුව අසරණයන්ව තලා පෙරන එක ඒගොල්ලන්ගේ අයිතියක් කියලා යෝන් හිතන්නේ. මෙඩූසා Tamanගේ මුළු ජීවිතේම කැප කරලා පිරිසිදු කරපු, දවස ගානේ වැදුම් පිදුම් කරපු, Tamanට වඩාත්ම ආරක්ෂිතයි කියලා හිතපු ඒ පූජනීය දේවාලය ඇතුලේ තනි වෙනවා. කිසිම අඩුවක් නැතුව Tamanගේ මුළු භක්තියම පූජා කරපු තැනම ඇයට කිසිම කෙනෙක්ගේ හවුහලනක් නැතුව මේ ඛේදවාචයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි ඇතිනා දෙවගණ එතනට එන්නේ. මේ හැමදේම ඉවරුණාට පස්සේ ඇතිනා දෙවගණ Tamanගේ දේවමාලිගාව ඇතුලේ වේදනාවෙන් බිම වැටිලා ඉන්න මෙඩූසා ළඟට එනවා. Tamanගේ මුළු ජීවිතේම ඇතිනා වෙනුවෙන් කැප කරපු මේ තරුණ ගැහැණු ළමයා ගැන ඇතිනා දෙවගණට කිසිම අනුකම්පාවක් නම් තිබුණේ නැහැ. අය බැලුවේ පොසයිඩන් මෙඩූසාව Tamanගේ දේවමාලිගාව ඇතුලේම දූෂණය කරපු නිසා ඒ අපිරිසිදු වීම එක ගැන විතරයි. ඒ නිසා ඇය මොකද කරේ දන්නවද? ඇය මේ අහිංසක අසාධාරණ ලක්ුණ මෙඩූසාට ඒ වෙනුවෙන් දඩුවම් කරනවා. නමුත් පොසයිඩන් කරපු අපරාධය ගැන ඇතිනට කිසිම දුකක් හෝ තරහක් තිබුණේ නැහැ. මොකද කියනවා නම් පොසයිඩන් කියන්නේ ඇතිනා දෙවගණගේ පියාගේ සහෝදරයානේ. ඒ වගේම ඔලිම්පස් කන්දේ ජීවත් වෙන ඔහුට කාටවත් අත තියන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඉතින් ඇතිනා දෙවගණ Tamanගේ මුළු කේන්තිම පිට කළේ කිසිම දෙයක් කර කියා ගන්න බැරි අසරණ වුණු මෙඩූසා මතින්. සමහර උගතුන් කියනවා ඇතිනා මේ දේ කළේ මෙඩූසාව පිරිමින්ගෙන් ආරක්ෂා කරන්න. ඇයට කාටවත් ලං වෙන්න බැරි වෙන්න ආවරණයක් හදලා දෙන්න කියලා. හැබැයි පැරණි කතා හොඳට කියවලා බැලුවම තේරෙනවා මේක කොහොමටවත් ආරක්ෂා කිරීමක් නෙමෙයි කියලා. මේක හරියට Tamanට වැරද්ද කරපු කෙනාට මුකුත් කරගන්න බැරි වුණාම බින්දිතියාගෙන් පලිගන්නා වගේ වැඩක්. ඒ නිසා ඇතිනා මෙඩූසාට ශාප කරලා අර මිනිස්සුන්ව වශී කරපු ආලෝකයේ වැටෙනකොට දිලිසෙන මෙඩූසාගේ ලස්සන කොණ්ඩය පණ තියෙන භයානක විදිහට පිඹින සර්පයන් ගොඩක් බවට පත් කරනවා. ඒ වගේම පිරිමින්ගේ හදවත් දිනාගත්තු ඇගේ ලස්සන ඇස් දෙක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ඇගේ ඇස් දිහා කෙලින් බලන ඕනෑම කෙනෙක් ඒ මොහොතේම ගල් ගැහිලා මැරෙන ශාපයක් ඇට දෙනවා. ඒ විදිහට එදායින් පස්සේ ඇගේ ඇස් දිහා බලන ඕනෑම කෙනෙක් කිසිම වේදනාවක් දැනෙන්නවත් කෑ ගහන්නවත් වෙලාවක් නැතුව බලපු අන්තිම ඉරියව්වෙම ඕඩ් ගල් පිළිම බවට පත් වෙනවා. එදායින් පස්සේ ඇය තවත් පූජකවරියක් නෙමෙයි. ඇයට අනාගතයක් හෝ සාමාන්‍ය ජීවිතයක් තිබුණේ නැහැ. ඇතිනාගේ ශාපයෙන් මෙඩූසාගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම රාක්ෂයක් බවට පත් වුණත් ඇගේ හදවත තවමත් කාරුණිකයි. ඒ නිසා ඇගෙන් කාට හරි කරදරයක් වෙයි කියන බයට මෙඩූසා කරන්නේ කාටවත් ලේසින් එන්න බැරි ලෝකාන්තයේ තියෙන දූපතක පර්වතයක් උඩ ගුහාවකට ගිහින් හැංගිලා තනියම ජීවත් වෙන එකයි. නමුත් දුෂ්ට මිනිස්සුන්ගේ කාදර වලින් නම් මෙඩූසාට බේරිලා ඉන්න හම්බුනේ නැහැ. මොකද මේ විදියට මෙඩූසා Tamanගේ පාඩුවේ පාළු දූපතක ගුහාවක් ඇතුලේ හැංගිලා ඉන්න ඇද්දි ඒ කතාව අවට ප්‍රදේශ වලට පැතිරෙන්නේ මිනිස්සුන්ව ගල් කරන භයානක රාක්ෂියා ඒ ගුහාව ඇතුලේ ඉන්නවා කියලයි. ඒ නිසා ඔය බොරුවට වීර වෙන්න හදන මෝඩ මිනිස්සු කරේ මෙඩූසා කියන රාක්ෂියව මරලා Tamanගේ වීරත්වය පෙන්වන්න මේ දූපතට එන එකයි. ඒ ආපු උන් සීල දෙනාම මෙඩූසාගේ ඇස් දෙක දිහා බලපු ගමන්ම ගල් පිළිම් බාට පත් වෙනවා. නමුත් මෙඩූසාට ඒකට කරන්න දෙයක් තිබුණේ නැහැ.
මොකද මෙඩූසා කාවත් හොයාගෙන ගියේ නැහැ. කාවත් රවට්ටලා දූපතට ගෙනාවෙත් නැහැ. ඇය තමන්ගේ පාඩුවේ ගුහාවේ ඉන්නේ නැද්දි මේ මිනිස්සුන්ම තමයි ඇයව හොයාගෙන ඇවිත් ගල් පිළිම් බාට පත් උනේ. මේ විදිහට අවුරුදු ගාණක් සමහර විට දශක ගණනකට පස්සේ මේ පාළු දූපතට පර්සියස් එනවා. පර්සියස් මෙඩූසාව හොයාගෙන ආවේ ඇයි කියලා තේරුම් ගන්න නම් අපි ඔහුගේ අඳුරු අතීතය ගැන ටිකක් දැනගන්න ඕනේ. පර්සියස් කියන්නේ සියුස් දෙවියන්ට සහ ඩෑනිය කියන මනුෂ්‍ය කාන්තාවට දාව ඉපදුණු කෙනෙක්. ඩෑනියගේ තාත්තා වුණු ආගොස් නුවර ඇක්වේෂියස් රජුට අනාවැකියක් ලැබිලා තිබුණා තමන්ගේ මුණුපුරා අතින් තමන්ට මරණය අත් වෙනවා කියලා. මේ නිසා බය වුණු රජතුමා තමන්ගේ දුවට කවදාවත් දරුවෙක් හදන්න බැරි වෙන්න ඇයව ලෝකඩ කුළුණක හිර කරනවා. හැබැයි සියුස් දෙවියන්ගෙන් නම් මේ කුළුණක් ඇතුළේ හිර කරලා ඉන්න ඩෑනිය කුමාරිකාවටවත් බෙරෙන්න හම්බ වෙන්නේ නැහැ. දන්නවනේ ග්‍රීක දෙවිවරු ගැන. ඔය හර්කියුලිස් කියන්නේ සියුස්ගේ දරුවෙක්නේ. ඉතින් සියුස් දෙවියන් කරන්නේ රන්වන් ආලෝකයක් විදිහට ඇවිත් ඩෑනිය කුමාරිකාව අර ලෝකඩ කුළුණ ඇතුළේදී හොරෙන් මුණ ගැහෙනවා. අන්න එහෙමයි පර්සියස් පිළිසිඳ ගන්නේ. තමන්ගේ දුවට දරුවෙක් හම්බ වෙලා කියලා දැනගත ඇක්වේෂියස් රජතුමා මේ දරුවයි අම්මයි එකපාර මරලා දාන්නේ නැහැ. මොකද තමන්ගේ රාජකීයලේ හොල්ලන්න රජු බය වෙන නිසා. ඕක කරන්නේ ඔවුන්ගේ ජීවිතේ ඉරනම දෙවියන්ට බාර කරලා දරුවවයි අම්මවයි දෙන්නවම ලී පෙට්ටියකට දාලා මුහුදට විසි කරනවා. කොහොම හරි ටික කාලයකට පස්සේ මේ දෙන්න සෙලිෆොස් කියන දූපතට ගොඩ ගහනවා. ඒ වෙලාවේ ඒක දැපු ඩික්ටිස් කියන කාරුණික මසුන් මරන්නේ ඔවුන්ව බේරගෙන දූපතට අරන් ඇවිත් එහි ජීවත් වෙන්න දෙනවා. මේ විදිහට පියෙක්ගේ රැකවරණයක් නැතුව ඉතා දුප්පත් ජීවිතයක් ගත කරමින් කුඩා පර්සියස් ටිකෙන් ටික වැඩිවියට පත් වෙනවා. මේ විදිහට කාලය ගත වෙනවා. දවසක් එම දූපත පාලනය කරපු දුෂ්ට රජතුමා වුණ පොලිඩෙක්ටිස් පර්සියස්ගේ අම්මා වුණ ඩෑනිය කුමාරිකාව දැකලා ඇගේ රූමත්කම නිසා පොලිඩෙක්ටිස් රජුට කොහොම හරි පර්සියස්ගේ අම්මව ලබා ගන්න ඕන වෙනවා. හැබැයි පර්සියස් ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා රජතුමා පර්සියස්ව දැක්කේ ඔහුට බාධාවක් විදියටයි. ඒ නිසා පොලිඩෙක්ටිස් රජු හොඳ උපායක් කල්පනා කරනවා. ඔහු කරන්නේ තමන් වෙනත් කාන්තාවක් කසාද බදින්න යනවා කියලා බොරුවක් ගොතලා ලොකු සාදයක් පවත්වනවා. ඒ සාදය අතරතුර රජතුමා දූපතේ සියලු පුරුෂයන්ට කියනවා මංගල තෑග්ග විදියට ඔහුට අශ්වයෙක්ව ගේන්න කියලා. නමුත් ඉතා දුප්පත් ජීවිතයක් ගත කරපු තවමත් තරුණ වයසේ හිටපු පර්සියස්ට අශ්වයෙක්වත් එය මිලදී ගන්න මුදල්වත් තිබුණේ නැහැනේ. ඒ වුණාට සෙනග ඉදිරිපිට ලැජ්ජාවට පත් වෙන්නත් පර්සියස් කැමතුනේ නැහැ. ඒ නිසා ඔහු සාදේ හිටපු සීලු දෙනා ඉදිරිපිටම රජතුමාට කියනවා මට අශ්වයෙක්වත් එය මිලදී ගන්න මුදල්වත් මේ වෙලාවේ නැහැ. නමුත් ඒ වෙනුවට ඔබතුමා ඉල්ලන ඕනෙම දෙයක් මම කරන්නම්. කොටින්ම ඔබතුමාට පාළු දූපතක ගුහාවක් ඇතුලේ ඉන්න මෙඩූසා කියන යක්ෂණියගේ හිස අරන් එන්න කිව්වත් මම ඒ දේ කරනවා කියලා පාරම් බානවා. තමන්ගේ තරුණකමේ ආඩම්බරය නිසාම ඔහු මේ දේ කිව්වට ඇත්තටම ඔහු ඒ දේ කරන්න වෙයි කියලා නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් රජතුමාට ඕනෙලා තිබුණේ පර්සියස්ව කොහොම හරි මරලා දාන්න නිසා. පර්සියස්ගේ මේ යෝජනාවෙන් ප්‍රයෝජන ගත රජතුමා එකපාරට මේ දෙයට කැමති වෙලා පර්සියස්ට කියනවා ඔබ කිව්වා වගේම එහෙනම් මට මෙඩූසාගේ හිස අරන් එන්න කියලා. හැබැයි පොලිඩෙක්ටිස් රජු නොදන්න රහසක් තිබුණා. ඒ තමයි පර්සියස්ගේ ඇඟේ දුවන්නේ සියුස් දෙවියන්ගේ ලේ කියලා. දෙවිවරු තමන්ගේට හැමතිස්සම උදව් කරනවානේ. ඒ නිසා මෙඩූසාට ශාප කරපු ඇතිනා දෙවගණම ඇවිත් පර්සියස්ට උදව් කරනවා. අය ඔහුට දෙනවා කැඩපොතක් වගේ හොඳට උපදාලා තියෙන පලිහක්. ඒකෙන් පර්සියස්ට පුළුවන් වෙනවා මෙඩූසාගේ ඇස් දිහා කෙලින් බලන්නේ නැතුව ඇගේ ඡායාව දිහා බලන්න. ඒ වගේම හර්මිස් කියන දෙවියන් ආසින් යන්න පුළුවන් පියාපත් තියෙන සපත්තු දෙනවා. තව නොපෙනී යන්න පුළුවන් තොප්පියක්, කපපොළුව දාන විශේෂ මල්ලක් සහ කවදාවත් මොට වෙන්නේ නැති දිව්‍යමය කඩුවකුත් ඔහුට ලැබෙනවා. මේ විදිහට තමන්ගේ පාඩුවේ පාළු දූපතක ගුහාවක් ඇතුළේ ඉන්න මෙඩූසා විනාශ කරන්න දෙවිවරු ඔක්කොම එකතු වෙනවා. නමුත් මේ දූපතට යන පාර දැනගෙන හිටියේ ලෝකාන්තයේ ගුහාවක ජීවත් වුණු ග්‍රේයා කියන වයසක සහෝදරයන් තුන්දෙනා විතරයි. මේ තුන්දෙනාටම තිබුණ එක ඇහැයි එක දතයි. එයාලා එක මාරුවෙන් මාරුවට පාවිච්චි කළා. පර්සියස් හොරෙන්ම ගිහින් මෙයාලා ඇහැ මාරු කරන වේලාවේදී ඒක උදුර ගන්නවා. ඊට පස්සේ ඒ ඇහැ ප්‍රාණයපේට තියාගෙන මෙඩූසා ඉන්න දූපතට යන පාර ඔය වයසක සහෝදරයන් තුන්දෙනාගෙන් අහගන්නවා. පර්සියස් දූපතට යනකොට මෙඩූසා හිටියේ තද නිින්දක. මේක හරිම වැදගත් තැනක්. ඇය සර්පයෝ එක්ක අවදියෙන් ආරක්ෂාකාරීව ඉන්න වෙලාවක නෙමෙයි ඔහු ආවේ. ඇය හරියට මහන්සි වෙලා
නිදාගෙන ඉන්න අර ඉස්සර හිටපු අහිංසක ගෑනු ළමයා වගේ පෙනෙන වෙලාවකයි ඔහු එන්නේ. පර්සියස් පලියෙන් පෙනෙන ඡායාව දිහා බලාගෙන හිමින් සැර ඇය ළඟට ගිහින් එක පාරින්ම කඩුවෙන් ගහලගේ බෙල්ල කපලා දානවා. සඳහන් වෙන විදිහට මෙඩුසාගේ හිස ඇගේ ශරීරයෙන් වෙන් කළාට පස්සේ ඇගෙන් අරුම පුදුම ජීවින් දෙන්නෙක් බිහි වෙනවා. ඒ තමයි පොසයිඩන්ගෙන් දූෂණය වුණ නිසා ඇගේ කුසේ හිටපු දරුවන් දෙන්න. එක්කෙනෙක් තමයි මුහුදු පෙන වගේ සුදු පාට පියාපත් තියෙන පෙගසස් කියන අශ්වයා. අනිත් කෙනා රන් කඩුවක් අතින් ගත්ත ක්‍රිසෝල් කියන රණශූරයා. ඇගේ මරණය ඇතුළෙනුත් අලුත් ජීවිත දෙකක් බිහි වෙනවා. ඊට පස්සේ පර්සියස් මෙඩුසාගේ ඔළුව ඔහුට දෙවියන්ගෙන් ලැබුණ මල්ලට දාගෙන ගියාට පස්සෙත් ඒකේ බලය අඩු වුණේ නැහැ. ඔහු ආපහු යන ගමනේදී ඇට්ලස් කියන යෝධයාව කඳු පන්තියක් බවට පත් කරන් මේ ඔළුව පාවිච්චි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුහුදු රාක්ෂයකට බිලි දෙන්න හදපු ඇන්ඩ්‍රොමීඩා කුමරියව බේර ගන්නත් මේක පාවිච්චි කළා. අන්තිමට පර්සියස් Tamanගේ රටට ගිහින් අර නපුරු රජතුමා ඇතුළු හැමෝම ගල් පිළිම බවට පත් කරලා තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න මේ අහිංසක මෙඩුසාගේ දෛවය ගැන. අය ජීවත් වෙලා ඉද්දි වගේම මරණින් පස්සෙත් අනුන්ගේ දුෂ්ටකම් සඳහා පාවිච්චි වෙන නිකන් ආයුධයක් බවට පත් වෙනවා. පර්සියස් Tamanගේ වැඩ ඔක්කොම ඉවර කළාට පස්සේ මේ ඔළුව ගිහින් ඇතිනා දෙවියන්ට බාර දෙනවා. මෙඩුසා Tamanගේ මුළු ජීවිතයම කැප කරලා සේවය කරපු ඇය වැඩියෙන්ම විශ්වාස කරපු වගේම අන්තිමට වෙන කෙනෙක්ගේ අපරාධයකට Tamanගේම පූජකවරුන්ට සාප කරපු මේ ඇතිනා දෙවියන් මොකද කළේ දන්නවද? ඇයගේ ඔළුව Tamanගේ ඊජිස් කියන දිව්‍යමය පලිහේ සවි කර ගන්නවා. එදා ඉඳන් මුළු ග්‍රීක ලෝකයේම මෙඩුසාගේ භයානක මුහුණ, ඒ කියන්නේ ගෝගෝනියන් එක ආරක්ෂාවේ සංකේතයක් බවට පත් වෙනවා. රජවරුන්ගේ යුද ඇඳුම්වල, කාසිවල, දේවාලවල විතරක් නෙමෙයි, නාවිකයෝ Tamanගේ නැව්වල ඉස්සරහත්, අම්මලා Tamanගේ දරුවන්ව ආරක්ෂා කරන්න ගෙවල් වල දොරවල් උඩත් මේ මුහුණ සවි කරන්න ගන්නවා. ලෝකයක් මරණයට පත් කරන්න පුළුවන් කිව්ව රාක්ෂිය අන්තිමේදී මුළු ලෝකයක්ම ආරක්ෂා කරන කෙනා බවට පත් වෙනවා. ඇයව මරණින් පස්සෙත් අන්තිම වෙනකම පාවිච්චි කළා. හැබැයි මේ කතාවේ ඇත්තම රහස තියෙන එතන නෙමෙයි. අද ඉන්න ඉතිහාසඥයන් සහ පැරණි ආගම් ගැන හොයන විද්වතුන් කියන විදිහට මෙඩුසා කියන්නේ කවදාවත් රාක්ෂියක් නෙමෙයි. ඔලිම්පියන් දෙවිවරු ලෝකය පාලනය කරන්නත් කලින් ඇය ඊට වඩා ගොඩක් පැරණි බලවත් දෙවගණක්ලු. ග්‍රීක මිත්‍යා කතා ලියවෙන්නත් සියවස් ගානකට කලින් තිබුණු පැරණි ආගමික චිත්‍රවල තියෙන විදිහට ඇගේ මුහුණ භයානක එකක් නෙමෙයි. ඒක දිව්‍යමය සහ බලවත් මුහුණක් විදිහට ඇදලා තියෙන්නේ. රොබර්ට් ග්‍රේව්ස් වගේ ප්‍රසිද්ධ ඉතිහාසඥයන් කියන්නේ මේ පර්සියස් මෙඩුසාව මරනවා කියන කතාවෙන් ඇත්තටම නිරූපණය වෙන්නේ බීරයෙක්ගෙන් රාක්ෂයක් මරනවා කියන එක නෙමෙයි කියලා. ඒකෙන් සංකේතවත් වෙන්නේ අලුත් ආගමක් ඇවිත් පැරණි ආගම බලහත්කාරයෙන් යටපත් කරන එකලු. ඒ කියන්නේ සියුස් ඇතිනා වගේ අලුත් දෙවිවරු වන්දනා කරන්න ගත්ත මිනිස්සු අර අතීතයේ ඉඳන් පැවතගෙන ආපු මාතෘ දේව වන්දනාව සහ ස්වභාව ධර්මයේ බලවේග විනාශ කළා දැම්ම කියන එකයි. ඒ විදිහට මෙඩුසාගේ කතාවේ පර්සියස් ඇත්තටම කරලා තියෙන එකෙන් සංකේතවත් වෙන්නේ රාක්ෂියක්ක මරපු එක නෙමෙයි. ඔහු විනාශ කළේ පැරණි බලවත් දෙවගණක්ව. ඔහුගේ බලය උදුරගෙන ඒක අලුත් ආගමේ දෙවගණ වුණු ඇතිනාට අරන් දෙනවා. මෙඩුසා කියන නම පවා ග්‍රීක භාෂාවට වඩා ගොඩක් පැරණි. ඒ නමේ තේරුම වෙන්නේ ආරක්ෂා කරනවා. එහෙම නැත්නම් පාලනය කරනවා වගේ අර්ථයක්. කවුරු හරි ඒව රාක්ෂියක් කියලා නම් කරන්න කලින් ඇය ඇත්තටම රජිනක්. ඉතින් මේ මුළු කතාවෙම තියෙන භයානකම දේ සර්පයවත් ගල් ගැහෙන බැල්මවත් නෙමෙයි. ඇත්තම භයානක දේ තමයි බලකාමී අලුත් ලෝකයකට පැරණි ලෝකයේ ශක්තිය දරා ගන්න බැරි නම් සිද්ධ වෙන දේ. දෙවගණක්ව රාක්ෂියක් විදිහට ලෝකෙට පෙන්නුවාම ඇයව ඝාතනය කරන එක මිනිමැරුමක් නෙමෙයි, වීරකමක් වෙනවා. ඇය පටන් ගත්තේ ආරක්ෂිකාවක් විදිහට. හැබැයි අවසන් වුණේ ආයුධයක් විදිහට. මුහුදු වෙරළේ හිටපු අහිංසක ගෑනු ළමයයි ඇතිනාගේ පල්හියේ ඉන්න භයානක මුහුණයි අතරමැද ඇත්තම කතාව අවුරුදු 2000කටත් වඩා වැඩි කාලයක් පොළව යට වැලිලා ගියා. මේ කතාව අහන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඇත්තටම මෙඩුසා කියන්නේ සාපයකට ලක්වුණු රාක්ෂියක්ද? එහෙමත් නැත්නම් බලකාමී සමාජයක් විසින් යටපත් කළ දාපු දෙවගණක්ද? පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. සියලු දෙනාටම ස්තුතියි.